කුටියක් හදලා සිව්දිගින් පැමිණි නොපැමිණි සංගරුවනට පූජා කරනවද? ඒ යම්තාක් මේ බුද්ධ ශාසනයේ සංඝයා වැඩවෙසෙද්ද ඒ සංඝයාට සෙනසුම් පහසුව දීමේ පින රැස් වෙනවා. මා දුටුවා අපදාන පාළියේ තියෙනවා එක්තරා කෙනෙකුට අමනුෂ්‍ය ප්‍රශ්න යක්කු ප්‍රේතය භූතය පිසාචය විසින් ඔහු ආක්‍රමණය කරලා අමනුෂ්‍ය ප්‍රශ්නයන්ගෙන් බැටකකා ඉන්නවා. ඔහුට ගැලවිලක් නැහැ. ඒ නිසා ඔහු කළා තියෙන්නේ සංඝයාට කුටියක් පූජා කළා. සංඝයාට කුටියක් පූජා කළා කියලා යමක් ඇද්ද? එදාම ඔහු අමනුෂ්‍ය අත්හැරයා. නිවන් දකිනා මොහොත දක්වාම අමනුෂ්‍යෙක් වෙහිලා නැහැ කුටි පූජා කරපු පින්බලයට. අන් අයට ආරක්ෂාවක ඉන්න තැනක් හදලා දීලා සුවසේ ඉන්න තැනක් හදලා දීලා තමන් සුවසේ ඉන්නවා. කුටි සෙනසුන් හදලා පූජා කරපු කෙනෙක් උපනූපන් ජීවිතයක මව් කුසේදී මැරෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ ආනිසංස පින කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ අවඥා කරන්න එපා පින කියන එක පුංචි දෙයක් කියලා. කවදාවත් අවඥා කරන්න එපා කිව්වා පින කියන එකේ පොඩි දෙයක් නැහැ. නත්ති චිත්තේ පසන්නම්මි අප්පිකා නාම දක්ඛිනා. හිත පැහැදුන කෙනාට කවදාවත් පොඩි පින් කරන්න බෑ. ඇයි එයා පුංචි දෙයක් දුන්නත් හිත පැහැදිලා නිසා විපාකේ මහත්ඵලයි. ඉදි කට්ටක් පූජා කරලා ඒ පින් බලෙන් දිව්‍ය අප්සරාවෝ ලක්ෂ ගණන් පිරිවරාගෙන මණික් මාලිගාවල ඒ විපාකේ විඳින දෙවිවරු අදටත් ඉන්නවා දෙව්ලොව. පිනේ විපාක. ඊළඟට අපි අඳුරන මෑණි කෙනෙක් පුණ්‍ය අනුමෝදනාවක් කළා. ඒ තමයි ස්වාමීනි ඔබ වහන්සේට පින් සිදු වේවා. මම ඇහුවා ඇයි? ස්වාමීන් වහන්සේ කුටියක් හදනකොට අපිට මතක් කළා. මං ඒ කුටියේ වහලෙට සීට් බාරගත්තා කිව්වා. ඒ වහලෙට සීට් බාර අරගෙන වහලෙට සීට් පූජා කළා. අවුරුදු 20ක් සුව කරන්න බැරුව තිබ්බ ඔළුවේ කැක්කුම සීට් පූජා කරගොම නැති වෙලා. අන් අයගේ හිසට සෙවන දීලා තමාගේ හිසේ ප්‍රශ්නේ නැති කරගත්තා. මේ පින කියන්නේ සුන්දර දෙයක්. ඒ නිසා මේ කුටිසෙනසුන් පූජාව විහෙර විහාර පූජාව තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. කෝණාගමන තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලේ උපාසකම්මලා 4-5 දෙනෙක් එකතු වෙලා විහාරයක් හැදුවා. දැන් ගොඩාක් එහෙමනේ ගොඩක් උපාසකම්මලා තමයි ඔතන ඉන්නේ වැඩිපුර. පිරිමි පරාන අඩුයි. මොකද්දෝ දන්නේ. ඉතින් අර උපාසක අම්මලා 4-5 දෙනෙක් එකතු වෙලා විහාරයක් හදලා පූජා කළා. කුටි සෙනසුන් හදලා. ඈලා බොහෝ පින් රැස් කරගත්ත. නමුත් ධර්මය අවබෝධ කළේ නැහැ. සසරට වැටුණා දිව්‍ය මිනිස් සැප සම්පත් වින්දා ගෞතම බුද්ධ ශාසනයේ. ඈලා තමයි නමින් ප්‍රසිද්ධ වුණේ විසාකා. සුමේදා රහත් තෙරණිය. කුජුත්තරා ආදී උත්තමාවියෝ කලින් විහාර පූජාවල් කරපු පින්බලේ තිබ්බය. ඒ නිසා අනුමෝදන් වෙන්න. විසාකා මහෝපාසිකාව විහාර පූජාව කරද්දී ඈතින් පහන් සිතින් අනේ මේවා අපේ දැස් වලට දැක ගන්න ලැබෙනවනේ. කොච්චර එකක්ද මේ පින්කම් අපිට දැක ගන්න ලැබෙන එක. අනේ සාදු සාදු කියලා තමා කරන පිනක්සේ අනුමෝදන් වූ එක්තරා උපාසිකාවක් කය බිඳිලා මරණින් මත්තේ තවතිසාව ඉපදුනා. ඈගේ දිව්‍ය ආයුෂ අවුරුදු 3,03,33,000යි. සාදු කියලා අනුමෝදන් වෙච්ච පින.
ඊළඟට මතක තියාගන්න කුටි පූජාවේ භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළේ ගිහි මිනිස්සුන්ට සංඝයා ඇසුරු කරන්න ලැබෙන භාග්‍යය. මොහොතක් හිතන්න ඔබටත් මටත් අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වැනි බහුශ්‍රෘත ධර්මදර සුපේසල ශික්ෂාකාමී උතුම් සංගරුවනක් ඇසුරු කරන්න නොලැබුණා නම් අපේ ජීවිත කොහේ තියෙයිද? උන්වහන්සේටත් වැඩ වාසය කරන්න තැනක් නැතුව කැලින් කැලේට වනෙන් වනේට උන්වහන්සේත් ඇවිද ඇවිද ගියා නම් හිතින් හිතලා බලන්න. එක දවසක් බණක් කියනවා උන්වහන්සේ යනවා. කොහේ ඉන්නවද කවුද කියලා අපිට හොයාගන්න නැහැ. අපිටත් මේ මහමෙවුනාවේ වැඩපිළිවෙල තේරෙන්න කොච්චර බණහඬ සිද්ධ වුණාද? කොච්චර පින්කම් සංඝයා දැක ගන්න සිද්ධ වුණාද? ඊට පස්සේ තමයි ටික ටික තේරෙන්න ගත්තේ. ඒ උන්වහන්සේ එක තැනක ඉඳගෙන බණ කියපු නිසා. ඒ නිසා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට වැඩින්ද විහිරක් කවුරු හරි හැදුවා නම් ඒ කාලේ ඒ අය බොහෝ පින් රැස් කරගත්තා. හැබැයි කවුරු හරි කුටි සෙනසුන් හදලා පූජා කළා මේ හාමුදුරුවෝ හරියන්නේ නැහැ මෙහෙට. අන්න එහෙම කිව්වා කියලා හිතන්නකෝ. ඒතර කුටි පූජාව යම් දෙයක් පිණිසද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ ආර්ථය උහුට ආවේ නැහැ. සංඝයා කියන්නේ ගරු කළ යුතු. දැන් අර කුටිවල ආනිසංස පෙන්වන්න දීම නංගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවානේ. ඒ කුටි හදලා ඒ විහෙරේ සංඝයා වඩම්මා ගත යුත්තේ දර්ශනීයට දකින්න නිතර. ඊට පස්සේ තමයි දම් පැම්පෝ දණ්ඩ. විශේෂ කාරණාවේ බණ අහන්න. තේරුණානේ? තුඩේ සංඝයාට නිවන් මාර්ගයට පහසුවක් වෙන්න ඔය කරුණු මුල් කරගෙන. එතකොට අපිම සංඝයා වඩා හින්දවලා අපේ හිතෙන් ඒ සංගරුවනත් එක්ක අපි ගැටුනොත් එහෙම එයා බොහෝ පෞරස් කරගන්නවා. මාගේ ශරීරයේ පවා සීතල වී ගිය සංඝයාත් එක්ක ගැටීමේ මහා ආදීනවයක් මා දුටුවා කෝසල සංයුත්තේ දහර සූත්‍රයේ. කොසල මහ රජුරෝ තථාගත බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න පැමිණියා. එතකොට බුදුරජාණන් වහන්සේ කලින් මුණ ගැහිලා නැහැ කොසල් රජුරෝ ඉස්සල්ලාම මුණ ගැහිච්ච දවස. ඇවිල්ලා පැත්තක ඉඳගත්තා. බුදුරජාණන් වහන්සේ ඒ වෙනකොට අවුරුදු 40ක්වත් නැති තරුණ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් බබලන සම්බුද්ධත්වයට පත් වී අලුත සවැත් නුවර දෙව්රම් විහිර ඉදි කරපු අලුත බැලුවා තරුණ ශ්‍රමණයන් වහන්සේනවා. ඉතින් කොසල් රජුරු කියනවා ශ්‍රමණ බවක් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේ මේ බුදු වෙලා කියලා කියනවාද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ යම් කෙනෙකුට මනාව සම්මා සම්බුදු වුණා කියනවා නම් ඒ මාරඹයමයි කියෝ. මේක හරි වැඩන්නේ. කොසල් රජුරු කියනවා අජිත කේස් කම්බලි පකුඳ කච්චායන සංජේ බෙල්ලට්ටි ඊළඟට ඔය විදිහට නිගණ්ඨනාත පුත්‍ර මේ අය මහා තවත් දෙණි අය වයසට ගිය අය. ඒ මිනිස්සු මේ මිනිස්සු අතර හරියට ප්‍රසිද්ධයි ඒ අය. ඒ අයවත් ඔහොම කියන්නේ නැහැ. ඔබ වහන්සේ තවම පොඩි හාමුදුරුවෝ. ඔබ වහන්සේ තවම පොඩි හාමුදුරුවෝ. ඒ උනට ඔබ වහන්සේ කියනවනේ බුදු වෙලා කියලා. කොසල් රජුගේ පළවෙනි කතාව ඔය. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළා රජතුමනි මතක තියාගන්න 4 දිනකට පොඩි කියලා කියන්න එපා. පළවෙනි එක්කෙනා තමයි රාජකුමාරයා. දෙවෙනි එක්කෙනා තමයි සර්පේ පැටියා. තුන්වෙනි එක්කෙනා තමයි ගිනි පුපුර.
හතරවෙනි එක්කිනා තමයි